ඔන්න ඉතින් මේ වීඩියෝ එකත් මගේ ජීවිතයේ වැදගත්ම සහ විශේෂම වීඩියෝ එකක්. ඉතින් අද දවස විශේෂයි කියන හේතුව තමයි අපේ පුංචි බබාට අද තමයි අකුරු කියවන්නේ. ඉතින් පුංචි බබාලගේ තියෙනවා මේ වගේ විශේෂ දවස්. ඒගොල්ලෝ ඉපදුන දවසේ ඉඳන් ඊට පස්සේ අපි ආයෙ ටික දවසකින් ඒගොල්ලෝගේ කොණ්ඩේ කපනවා, ඊට පස්සේ ඉඳුල් කට ගන්නවා. ඉතින් එහෙම ස්ටෙප් බයි ස්ටෙප් එනකොට ඒගොල්ලන්ට තියෙන විශේෂ අවස්ථාවක්, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ විශේෂ දෙයක් තමයි ඉතින් මේ අකුරු කියවීම කියලා කියන්නේ. ඉතින් අපේ බබාට අකුරු කියවන්න තිබ්බේ ජනවාරි මාසේ 22. ඉතින් මේ එදා දවස කොහොමද ගත වුනේ, අපි කොහොමද බබාට අකුරු කියෙව්වේ, අපි ඒකට මොනවද කරේ කියන හැම දෙයක්ම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් අපි කියන අම්මයි මමයි උදෙන්ම නැගිටලා මේ විදිහට ඉතින් කිරිබත් හැදුවා. අපි කැවිලි ಜಾති ගත්තා, කොකිස් ගත්තා, කොණ්ඩේ කැවුම්, මුං කැවුම්, පැණිවලලු, ඒ වගේ දේවල් අපි කෙනෙක්ට හදන්න කියලා තමයි ගත්තේ. අපි ගෙදර හැදුවේ අම්මා හැදුවා කොකිස් අලුවා. ඉතින් අනෙත් කැවිලි ಜಾති ටික අපි පිටින් තමයි ගත්තේ. ඉතින් කිරිබත් හදලා ඉවර කරලා ඊට පස්සේ අපි දැන් මේ ලෑස්ති වෙන්නේ පළතුරු වට්ටි දෙකක් ලෑස්ති කරගන්න. ඒ ගණ දෙවියන්ටයි සරස්වති මෑණියන්ටයි පළතුරු වට්ටි දෙකක් තියන්න ඕනේ. ඉතින් ඒකට හරියන්න පළතුරු වර්ග 7ක් අරගෙන මේ විදිහට වට්ටි දෙකකට හදාගත්තා. අපි ඇත්තටම බබාගේ වෙලාව බලන්න දීලා ඒ වෙලාවේ තියෙන විදිහට, ඒ වෙලාවේ කියපු විදිහට තමයි මේ දේවල් සේරම ලෑස්ති කරේ. මේ දෙන්නේ කැවිලි පිඟන් දෙක. ඉතින් එක එක විදිහට තමයි ඉතින් මේක කරන්නේ. ඒ කියන්නේ තම තමන්ට තියෙන විදිහට, තම තමන්ට පුළුවන් විදිහට. ඉතින් ඒ විදිහට තමයි මේ වගේ දේවල් කරන්නේ. ඉතින් අපි මේ අපිට පුළුවන් විදිහට, අපිට කියලා තියෙන විදිහට තමයි අපි මේක කරේ. ඉතින් අපි මුලින්ම බුදුන් වහන්සේට බුද්ධ පූජාව තියලා එතෙන්ට කරන්න ඕනේ පිළිවෙත් ටික කරලා, ඊට පස්සේ මෙන්න මෙතෙන්ට මේ විදිහට පූජා වට්ටි තියලා, කහ රතු මල් වට්ටි තියලා, කැවිලි ಜಾති තියලා, ඒවට පහන් පත්තු කරලා, සුවඳ දුම් පත්තු කරලා, ඔන්න එතන ඒ මේස මෙන්න මේ විදිහට පිළිවෙලකට සකස් කරා. ඊට පස්සේ තිබුණා අපිට බබාට අකුරු කියවන්න එකකට කලින් පුංචි ගාතාවක් තිබ්බා කියන්න. ඉතින් ඒක තමයි දැන් මෙයාගේ තාත්තා කියලා ඉවර වෙලා ඊට පස්සේ තමයි දැන් මේ නැකතට අකුරු කියවන්න පටන් ගත්තේ. ඉතින් අපි විශේෂ අයව ගෙන්නලා එහෙම අකුරු කියවන්න උනන්දුනේ නැහැ. මුලින්ම හස්බන්ඩ් කියලා තමයි යාට අකුරු කියෙව්වේ. කියන්නේ යාගේ තාත්තානේ. ඉතින් ඊට පස්සේ අපිත් ඉතින් එයාට ඊට පස්සේ අකුරු කියෙව්වා. ඉතින් ඒ හැමදේම කරා. ඉතින් මුලින්ම එයාගේ තාත්තා තමයි එයාට අකුරු කියෙව්වේ. ඉතින් මේක අකුරු බබාලට අකුරු කියවපු අම්මලා තාත්තලා දන්නවා ඇති. ඒගොල්ලන්ට චුට්ටක් අමාරුයි. ඉතින් එක තැනක තියාගෙන ඉන්න, එක විදියකට ඉන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඉතින් ඒක නිසා අර එකපාරට ඒගොල්ලොන්ව ඒ වගේ දෙයකට යොමු කරගන්න එක චුට්ටක් අමාරුයි. ඉතින් අපි අර නැකතට කියවන්න ඕන නිසා ඒ නැකත වෙලාවට ඔන්න ඔය විදියට පුංචියට පොත් ටිකක් ගෙනල්ලා එයාට කියලා තිබ්බා මේ වගේ අකුරු කියවන්න ඒ වෙලාවට, ඒ වගේ අකුරු සුබයි කියලා. ඉතින් අපි යන්නේ ඒ අකුරු ටික එයාට ඒ වෙලාවේ ඒ නැකතට ඉතින් ඔන්න ඔය විදියට අකුරු ටික කියවුවා. හැබැයි ඉතින් එයාත් ඒ වෙලාවේ දඟනකොට හොඳ ළමෙක් වගේ හිටියා. තාත්තා කියන ඒවත් ඒ විදියටම කිව්වා. අපි හිතුවේ නෑ ඉතින් එයා මේ විදියට එක තැනකට වෙලා ඉඳගෙන ඉඳී කියලා මේ ටික වැඩ ටික ඉවර වෙනකම්. හැබැයි ඉතින් ඒ වුණාට එයා good boy කෙනෙක් වගේ ඉඳගෙන තාත්තා කියන දේවල් ඒ විදියට කිව්වා. එතකොට මේ වගේ අකුරු ලියවනකොට පැන්සල අල්ලගෙන ලිව්වා. ඉතින් ඒ හැමදේම එයා හරියට කරා. ඉතින් පුංචි ළමයි ඉස්සර ළමනේ තාම එයා. ඉතින් ඒ දේවල් වලට ආසයි. ඉතින් පහු වෙනකොටත් ඒගොල්ලන්ට එපා නොවන විදිහට උගන්වන්න දෙමාපියෝ විදිහට අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඉගෙනීමත්
එපා වෙන ඉතින් එපා නොවන විදිහට වැඩ කරන එක දෙමාපියන්ගේ යුතුකමක් සහ වගකීමක්. ජීවිතේ දුරතියා මාදන වෙනා නුඹසිනා ළඟ මෙදා ජීවිතේ සුවඳගෙනා ගම මගේ දිවිය සැමදා සැරසුවේ මාහතම පරදා ඊට පස්සේ ඉතින් බබාගේ නැන්දත් ඉතින් රට ඉඳන් කෝල් එකක් ගත්තා. එයාත් ඉතින් අපේ ගෙදර මොකක් හරි විශේෂ වැඩක් වෙනවා නම් එයා ඉතින් කොහොමත් ඒක එයාට රෑද දවල්ද පාන්දරද කියන එක අදාළ නැහැ. එයාත් ඉතින් ෆෝන් කෝල් එකේ අපිත් එක්කම මේ වැඩවලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නිසා පුංචි පුතාට අකුරු කියවන්න ඉතින් නැන්දිත් කෝල් එකක් ගත්තා. ඉතින් මුලින්ම එයා කිව්වේ යා නැන්දිට කියලා අකුරු කියව ගන්න ආසයි කියලා. ඉතින් අපි කිව්වා නැන්දි නැති නිසා නැන්දිට අපි කෝල් එකක් අරගෙන අකුරු කියන්න කියමු කියලා. ඉතින් එයා නැන්දිත් එක්කත් අකුරු කියලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ඊට පස්සේ ආච්චි සීයායිත් එක්කත් පුංචි පුතා අකුරු කියෙව්වා. ඉතින් එයා ගොඩක් එකතුයි මේ දෙන්නට ගොඩක් ආදරේ. ඉතින් ඒ දෙන්නත් ඒ වගේ තමයි. ඉතින් මේ දැන් ඉතින් ඔය ආච්චි සීයායි එක්ක අකුරු කියවනවා අය. මේවා ඉතින් තව කාලයක් යනකොට මගේ දැන් මේ බබා ලොකු වුණාම ඉතින් මේවා අපිට ආපහු මේ වීඩියෝස් බලනකොට අපිට ඉතින් හිතට පුංචි හරි සතුටක් එනවා. ඔන්න දැන් ඉතින් පුතාට අකුරු කියවලා සේරම කරලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ හැමෝටම බුලත් දීලා ආශිර්වාද ගන්න එක තමයි. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ දිගටම වීඩියෝ එක බලන්න. ඔයගොල්ලෝ මගේ YouTube channel එක බලන්නේ අලුත් වෙනනම් අදම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මගේ පරණ වීඩියෝස් බලන්න. මගේ දිවියට අරුත දුන් මගේ ලෝකෙට එළිය දුන් පුතේ නුඹ කවියක් ලියා නිම කළ නොහැක පුතේ නුඹ කවියක් පුතේ නුඹ කවියක් පුතේ. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහට අපේ පුංචි පුතාගේ විශේෂ දවස අපි ඉවර කරා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මම අන්තිමට ඔයාලට ෆොටෝස් ටිකක් දාලා තියන්නම් බලන්න. එහෙනම් ඉතින් අද දවසට මේ වීඩියෝ එකකින් ගිහින් එන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.